හරිනේ. ඔන්න යාළුවනේ දැන් මං ඉන්නේ බවුලානේ. බවුලාට මෙහෙ මොකක්ද චන්ද්‍ර කියන්නේ? ඔව් මෙයා මැදකම පස්සට දාලා. මැදකම මගේ යාළුවෙක් හම්බෙන්න කියලා ආවේ. ඉතින් මේ වන්දනාවේ මේ කවදා කොහොම අර උඩ තමයි පාර තියෙන්නේ. අර කෙනෙක් ඉන්නේ පාරේ. මේ උඩ පාර තියෙන්නේ. ඉතින් එතකොට මේ පාර බැහැලා තියෙනවා විතරනේ. අපි හිටියත් බය හිතනවා. ඒ කියන්නේ අපි 10 ගණන් බැහැලා තියෙනවා. කොරල් මේ ලයිට් කොන කම්බි ආයේ මේ පැත්තට කරන්ට් එක දෙනවා කියන එකත් හිතා ගන්න බැරි වෙයි කොයි කාලෙක කරන්ට් පුළුවන් කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ ඉක්මනට වෙන්න කියලා. මේ මැදගම පන්සලනේ. මේ මැදගම පන්සල. මොකද ගොඩක් කට්ටියට මේ පැත්තට එන්න බෑ. මොකද මාත් අපිත් පයින් තමයි ආවේ. මේ එන්න බෑ. මේ ඔක්කොම කඩන් ගිහිල්ලා ආයේ මේ බවුලානට වාහනයක් කෙන එක කියන්න බෑ. කාලයක් යයි වාහනයක් එන්න. ඉතින් මේවා මේ අතරම මේ වෙලාවේ ආවෙත් මේ අයි මේ යාළුවා බලන්න කියලා ආවේ. ඉතින් හිතා ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මේ. අපි එක්ක නැගිටි මුනේ ඒක තමයි කියන්නේ. මම හැම වෙලාවෙම කියන්න පුළුවන් විදිහට මේ පාරේ තියෙන අයින් කරන්න පුළුවන් දැන්. ඉතින් අපි එකතු වෙලා කරගත්තොත් නම් පුළුවන්. නැත්තම් මේ වගේ තව කෙනෙක් කරයි කියලා බල ඉන්නට වඩා හොඳයි. ඒක තමයි අර මේ ගෙවල් පියනවා. මේ බලන්නකො. තරම් මහා කේද වාචකයක් ඉතින් මේ. ආයෙද මු? ආයෙත් තමයි තාස්ස නේද? ආයෙ වෙනම අලුතෙන් පාරක් හදන්න ඕන බවුලානට එන්න නම්. එකම ඉලෙකම දියෝ. අර වෙලා ආයෙවිලා දාලා කියලා ගන්න හදත්තේ. අප්පලාගෝ. මොකදයි? අප්ප සම්පූර්ණයෙන් පොඩ බලන්න කියලා මේ පැත්ත මොකද කියලා. හා ගිල්ලෙන් යන්න දෙයක් නැහැ නේද? යන්න දෙයක් නැහැ. මේ පැත්තේ තමයි බලන්න තියෙන්නේ. අර පැත්තේ බලන්න තියෙන්නේ. අර පැත්තේ යන්නවත් බෑ පාරේ. ඔව්. කොහොමරි ආයෙ මැද ගමන් නැති වෙනවා. තව හතියක් කරනවා. ආයෙ තරමුලේ මේ වල පදිංචි කරන්න බෑනේ. නෑ නෑ ඉන්නත් එපා මේව. ඔව් අපිට තින්ද පාරේදී අපිට අදිට යනවා මත. ඔව්. ඒ කියන්නේ මේ අර එකපාර කාලේ කියන්නේ අවුරුද්ද කලින් ආවා මේ අර භූමිකම්පාව. ඒක සාමාන්‍යයෙන් මේකට බලපාන්න තැති මම හිතන්නේ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපිට දැනෙන්නේ නැතුව වැඩේ වෙන්න යටින්. මේ දැන් හාමුදුරුවෝ කොහෙද ඉන්නේ වල්ලි? හාමුදුරුවෝත් නෑ. ඈ? ඕලන්නේ. ඔයාලට පන්සලේද? ඔව්. මේ බිල්ඩින් එක මේක මෙහෙම තිබ්බට දිනුවා තියෙන අපරාධය. ඔව් මේ බලන්න මේවා මේ අද තමයි. මේක ඉන්න බෑ ඉතින් කවදාවත්. වෙලා බහින්නේ මෙහෙම මොකද? ඔව්. උදාතර. දැන් වෙලාවට මේක මොකද දෙවිලවත් නේ. මේකනේ නැද ඒක. මේකට මොකද ඉතින් අතින්න කඩාගෙන ඉඳලා තියෙන වේලර. එයානේ මේ එකක සුවර් නෑ මේ ටික. ඒ කියන්නේ දැන් ඔක්කොම උඩ හැන්ද මෙහෙම අර ගේ තියෙන්නේ. ඔය ගේ සාමාන්‍ය නිකන් වත් යාලා පිහිටින. ඒ ගෙවල කවුරුත් නෑ නේද දැනට? නෑ කවුරුත් නෑ. අර ඇඳ කුට්ටේ තියෙන ඉතින් අර. ඔව් ඒක තමයි. අල්මාරියක. ඔතන මේ සාමාන්‍ය මේ වේල කියන්නේ ඔහොම ගිහිල්ලා ඒ ගේ ළඟින් වැරන්ඩේ කරන ගිහිල්ලා අඩි 40 කට යට තියෙන වලක් වගේ. ඒ කියන්නේ යටට බහින්නේ. පීසීරාව. මේ පන්සලේ බැම්මක් නේ මෙතන මේ. ඔව් බැම් කියන්නේ පඩිපල. පඩිපලේ බැම්. මේ උඩ තියෙන පන්සලේ කොටසක්ද? ඔව් පන්සලේ. මේ ඔක්කොම පන්සලේ. මේ ටික රික්කොන්. මේ මැදකම පන්සලේ. ඒක ආත කියන්නේ මම හිටියට උගල්කම වෙවුලනවා. නෑ නැත්තම් මොකද අපි අර ටීවී එකෙන් දැක්කට මේ ෆෝන් එකෙන් දැක්කට මේකේ අත්දැකීම් ඉඳ ගන්න එන්න ඕන. එන්න එපා වුණාට මොකද එන එකත් අවදානම්. මේ කිසිම අලාභයක් නැහැ. මෙතනින් එහාට තමයි මාත් එකේ තියෙන්නේ. අය මෙහෙ එහාට මොකුත් නැහැ. ඒතකොට චන්දන දැන් මේ උඩ තියෙන කුඹුරුනේ. මේ කුඹුරු කියන්නේ කුඹුරු. හැබැයි වෙන තින්නත් මම මේ කුඹුරක් නානේ. ඔතන නිකන් ගෙවල් දෙකම ඉස්සරහින් මේ කුඹුරලා තියෙනවා. එහෙමද? ඔව්. මේ කොහොම මෙහෙ ඔක්කොම යෙයිද එහෙම හිතා ගන්න බෑ. මොකද දැන් කේවි කියලා කියන්න බෑ. උඩ චෛත්‍ය තියෙනවා නේ පන්සලේ. චෛත්‍ය ගාන්ටර් චෛත්‍ය ඔක ළඟදී හදින් දැන් අවුරුදු දෙකක් කියලා. ඒකට කිසි හානියක් නැහැ. මෙතන ගල් පොතේ තියෙන්නේ. ඒක යන්නේ නැහැ. ඉතින් සම්පූර්ණයෙන් આવත් උකත් තියෙනවා. මහා ත්‍යාරි කරන පිටකන අර ගෙවල් වලින් දැක්කනම් අම්මෝ ඒක තමයි නෑ ඉතින් අපි හිතා ගන්න පුළුවන්. පොඩ පොඩ යන් ගුවන් එහාට පේන බං. මහා රජිනහල කියන්නේ හරක් හදන්නේ කරනවට කන්දේ ඉන්නේ. යට හරක්. ඒ කියන්නේ යා වල් දාලා එනකොට මෙතනින් එනකොට දැක්කලු සම්පූර්ණ මම දැක්ක මේ කන්දේ එනවා ගෙදර ඉඳන්. එහෙමද? ඔව්. කන්ද සම්පූර්ණ යන දැක්ක බලන්න. ඒ කියන්නේ දවල්ද ඔය වැඩි උනේ? දවල් කියන්නේ ওই කන්දේ එනවා 3:00ට 4ට ආවේ. අම්මට දෙන්න. කන්දක් කිව්වද ඉන්නේ නේ? ඔය ගෙදර නම් කවුරුත් නැහැ.
දැන් පේනවද දන්නේ නැහැ මේක. සම් කරන්නේ. අපිට ගෙදර මෙතනින් වගේ තමයි මේ පටන් ගිහලා තියෙන්නේ නේ. ඔය ගේලගෙන්ම අඩි 40 කට පල්ලෙහාට එබිලා තියෙනවා. ඉවල් ජාතික ඉවල් ගන්න බෑ. නේ වෙලාවට දැන් මෙච්චර දෙයක් කළා ජීවිත බේරිච්ච එක නම් ලොකු පිනක් මේ මිනිසුන්ගේ. අර පල්ලේ සම්පකාරිකවර මම කිව්වේ. ඒ දැන් ඉඳා ගන්න නම් පුත් ගන්න. ඔය එදලා නිදාගේදී නැති වුණා කිව්වේ නේද? රෑ දෙක එකට ඉන්න පිටියේ පැත්තෙම ආපු වේල්ල. ඔව්. ආයි උඩේ දෙන්නෙක් විතර මැල්ලා මේ කිවුල් ඉඳේ. ඔව්. පස් කපන්න ගිහලා නේ. සේස් නෑ නෑ. පස් කපන්න ගිහින් නෙවෙයි. සේස් එකල එද්දි දෙන්නේ බයික් ඇවිල්ලා. අනිත් දෙන්න ටීල් එක ඇවිල්ලා ටීල් එකේ අර එක්කේ ගේ තියෙන්නේ. ඔව්. එක්කේ ගේ පහුවෙන් එක විතර පොඩ්ඩක් මෙහෙන්. බයික් එකේ කොල්ලා දෙන්නට යන්න ඉඳ තිබිලා. අර දෙන්න වීල් එක හොම නතර කරලා. ඔව්. යංකාර ගිහින් ගහයින් කරන්න කියලා දෙන්න ගහ උතර මෙහෙ කියන්නකොට හරි සද්දක් ඇවිල්ලා. මේ දෙන්න මාර්ගය බෙදලා තිබුණා හරි. ආපම් මේ කිවින බෙද දුවල් තියෙන්නේ. ඒ ආපු වස්තෙල්ලෙන් තල්ලු කරන එල්ල කෙලිම පල්ලා ඔය අර කිවින එක දෙන්නේ වතුර තියෙන්නේ ඒකට වැටලා. එන්න ඉවරයි. එයා